ඔයාලා හිතනවා කළුතරේ ඉඳලා පැයක් ඇතුළත මේ වගේ ලස්සන තැනකට එන්න පුළුවන් කියලා. එහෙනම් එන විදිය බලන්න. අද අපි යනවා පොල්ගම්පල ඇල්ලේ. හුඟ දවසකින් තමයි ගමනක් යන්නේ. දැන් ඉතින් නවෝදලා ගෙදරට ගිහලා නවෝදලත් අරගෙන අපි යන් ගමන. වැඩක් එනවා කියලා කිව්වා. කොහොම වෙයිද දන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් ඉතින් අපි හම්බෙමු පොල්ගම්පල ඇල්ලට ගිහිල්ලා. ඔන්න ඉතින් අපි ආවා දැන් තඹදොල ඇල්ලට. මේකට පොල්ගම්පල ඇල්ල කියලා කියනවා. දැන් අපි යන්න හදන්නේ. මේක තමයි එන කාර්. එන වටපිටාව පෙන්නන්න. දැස්සාවත් මෙන්නගෙන් දායන්ති. එන ඉතින් සෙට් වෙනවා. මෙන්න මෙහි ඉඳලා තමයි අපි ආවේ මෙහෙම ඇවිල්ලා. ඔයගොල්ලන්ට මේ ගෙවල් වල එහෙම ගෙවල් වල මේ හැම එකකම පාකින් දාලා දෙනවා. අපි බයික් එකනොත් මෙන්න මේකද. ඒ බයික් එක දෙනවා දන. ඔහෙන් පාකින් දාලා හෙල්මට් උත් දාලා ඔයගොල්ලන්ට ඇතේ. අපි දැන් ඇල්ලට ඇතුල් වෙන තැන වගේ තමයි ඉන්නේ. මෙහෙට එන විදිය කිව්වොත් ලේසියෙන්ම ඔයගොල්ලන්ට Google Map එකෙන් මේ පොල්ගම්පල ඇල්ල තමුදොල ඇල්ල කියලා ගැහුවට පස්සේ කෙලින්ම ලොකේෂන් දෙනවා. එහෙම නැතුව එනවා නම් එන්න තියෙන්නේ කෙලින්ම මතුගමට ඇවිල්ලා මතුගමින් අගලවත්තට ඇවිල්ලා අගලවත්තෙන් ටවුන් එකෙන් දකුණට දාලා ඇවිල්ලා තියෙනවා බෙල්ලන හන්දියෙන් දකුණට දාලා එද්දි තමයි පොල්ගම්පල ඇල්ල තියෙන්නේ. ලේසියෙන් එන්න පුළුවන්. ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. අපිටත් ගියේ පැයක් වගේ. එන්න පුළුවන් ඉතින් ලේසියෙන් මවුලක් නැහැ. ඔයගොල්ලොත් තියෙන අනිවාර්යෙන් මෙන්න මෙතන. පාට්ලින් නවොත් යෝ අද වතුරනේ යවන්න අපේනාද ඉරව වෙලානේ එන්නම් එතනින් අපි එකට වෙලා ආවා දැන් ආයිමත් දින අපිට එකට වෙන්න තමයි ඒ තමයි මෙතන ඉතින් එකට වෙලා මොහොම මේ උඩහට යන්න ගිහිල්ලා තමයි තියෙන්නේ පොල්ගම්පල ඇල්ල වැටෙන තැන. එන ඉතින් එතනට ගිහලා හම්බෙමු. මෙන්න මෙහෙම යනවා ඉතින් ඉස්සරහට නවෝදන ඉස්සරහම ෆයිනස් කලයන්දී යන්නදී මේ තියෙන්නේ තමුදොල ඇල්ල නැත්තම් පොල්ගම්පල ඇල්ල. අවදයක් ඉන්නවද? මාරම ලස්සන තරම්. මේ පැත්ත බලද්දී එහෙනම් ඉතින් අද බ්ලොග් එක ඉවරයි. අපි යන් ගෙදර යනවා. නාලකල්ල ගෙදර යනවා දැන්. මොකද වැඩි වෙලාවක් ඉන්නත් බෑ. මේ අවුලක් නැහැ සුපිරි ප්ලේස් එක මෙතන ඔයගොල්ලෝ ඇවිල්ලා පරිස්සමෙන් නාලකල්ල යන්න.
විශේෂයෙන් කියන්න තියන්නේ මෙතන වතුර වැටෙන තැන වැඩි නාන්න යන්න එපා. මොකද එතන ගොඩක් ගැඹුර. නාන්න පුළුවන් එක්කෙනෙක් වුණත් ඇවිල්ලා නාන්න එපා එතන. මොකද වතුර පාර වැඩි වෙන හින්දා එතන ගුරුත්වාකර්ෂණ ආනම්මනයි ජම්පජන් ඒවා හින්දා පීනන්න පුළුවන් කරන්න පීනන්න බෑ. එතන පීඩනය වැඩි හින්දා. හරි. එහෙම සීන් නැත්තම් තියෙන්නේ වැරදි නම් කිව්ව එක ඒක හදන්න. කොහොමද මෙතන නාන්න යන්න එපා වැඩි. බලට ඕන තරම් නාන්න තියෙනවා. මෙතන නාදයි මේ පල්ලෙහා නාදයි නැත්තම් මෙදියාල වැටෙන තැනට උඩ තියලා ඕන තරම් නාන්න දැන්. ඒකෙන් නාලා එන සැපේ ඉන්න කට්ටියව දැන් ජය ආයි දවසක සෙට් වෙමු.